ගම්පල එක්තරා කුඩා ගෙයක මීනා නැමැති තරුණ කාන්තාවක් වාසය කළාය. ඇගේ පියා අබ්දුල් නැමැති ජා හමුදාවේ සේවකයෙක්. ඔහු කොළඹ වාසය කරන කාලයෙහි ඩෙන්චිහාමී නම් රූපශ්‍රීයෙන් යුතු සිංහල ගැහැණියක වෙත ආලය බැඳ ඇය හා සමග රහසිගතව සරණ බන්ධනයට ඇතුළත් විය. ඔවුන්ට ඉපදුණු දරුවන් 3 දෙනා අතරින් දෙදෙනෙකු බාල කාලයේදීම මරණුවට පත්වූයේ. ඉතිරි වූයේ මීනා නැමැති තරුණ දියණිය පමණි. ඇය තරුණ වයසට පැමිණි කාලයෙහි අබ්දුල් යුද්ධ හමුදාවෙන් ඉවත් ගම්පල වාසය කරන්නට පටන් ගත්තේ. අබ්දුල් කඩිසර මිනිහෙකි. තමාගේ පවුල රක්ෂා කිරීමට නිසි ආදායමක් නැති වූ හෙයින් ඔහු සූදුවට බැඳුණේය. ඔහුගේ දක්ෂකමින් මුදල් දිනාගෙන ටික කාලයක් සැපසේ ගතකොට පසුව තවත් මුදල් සැපයීම පිණිස තම යටතෙහි ගෙදරම සූදුපළක් පිහිටුවා ගත්තේ. අසල්වාසීන්ගේද මහමග යන එන්නන්ගේද සැකය දුරලනු පිණිස ගෙයි ඉස්සරහ කොටස ලුණු කහ මිරිස් ආදී සිල්ලර වෙළඳාම පිණිස පාවිච්චි කළේය. පසු පාර්ශවය සූදුවට යෙදීය. ඔහුගේ භාර්යාව ඒ වෙළඳාමේ යෙදී ක්‍රමයෙන් එය දියුණු කරගෙන ආවාය. සූදුකරුවන්ගේ සැප විහරණ බැලීමට හා ඒ හා උවමනා දේ සැපයීමටත් පිට වැඩකාරයෙක් ගන්නට අකමැති වූ අබ්දුල් තමාගේ දියණිය ඊට යෙදුණි. ඇගේ රූපශ්‍රිය නිසාත් තරුණ අවස්ථාව නිසාත් ඒ සූදුකරුවන්ගේ උපද්‍රව ඇතිවිය හැකි බැවින් ඒ වැළැක්වීම සඳහා ඈහැට මහලු වෙසක් ගන්නට සැලැස්විය. බුරුල්ල එල්ලී වැටෙන වස්ත්‍ර හැඳ බොරු කුණ්ඩයක් ලා පාටක් ගා මුහුණ වෙනස් කරගත් විට ඇය සම්පූර්ණයෙන්ම මැහැල්ලියක ලෙස පෙනෙන්නට පටන් ගත්තේය. මෙසේ ඔවුන් දවස් ගත කරන කාලයේ එක් දිනක ඩෙන්චිහාමි ඇගේ දියණියන්ට කතා කොට ළඟ හිඳුවාගෙන "මීනා, ඔබ සමග කතා කරන්නට සතුටු කාරණයක් මට තිබේ. ඔබ දැන් ලෝකයේ සිරිත් අන්දමට ස්වාමිහිත පහවා ගන්න වයසට පැමිණ සිටින්නේ. ඔබේ උගත්කම් ගැන බලනකොට අපේ තරාතිරම් වල ඔබට නිසි ස්වාමියෙකු මේ අසලක නැති බව මට පෙනේ. ඉතින් ඔබේ පියාගේ සතුට නම් අපේ මිත්‍ර වූ කරෝලිස්ට ඔබ පාවා දීමටයි. ඒ ගැන ඔබ කියන්නේ මොකක්දැයි ආදරවන්ත ලෙස මව ඇසීය." මීනා සහ මෑණියන් අතරේ එකිනෙක කෙරෙහි පැවැත් වූ තද ප්‍රේමයක් ඇත. එහෙයින් ඔවුන්ගේ අදහස් උදහස් ඇති සැටියේම ප්‍රකාශ කිරීම සිරිතක්ව තිබුණි. මීනා කතා කරමින් "මෑණියනි, උඹලා කියන යමකට විරුද්ධ වීම මට යුතු නොවේ. ඒ වුවත් මම ඔය කියන අය සමග යාමට කැමති නොවේ. ඊට කියන්නට නිසි කාරණා මට නැතත් මගේ සිතෙහි ඔහු කෙරෙහි කිසි ප්‍රේමයක් ඇති වී නැති බව මට හැඟේ. ඔබ තාත්තා සමග ආවේ උඹේ නෑදෑයන්වත් උඹේ ජාතියවත් සලකා බලා නොවේ. නමුත් උඹ ඒ ගැන අද වනතුරු පසුතැවිලි වුණා යා මා මේ වනතුරු නොඇසී. ඊට හේතුව උඹලා දෙදෙනාගේත් අද ඇල්මකි. ඒ නිසා මමත් එසේම සෑහෙන කෙනෙකුට ආසාව ඇතිව විවාහ වීමට කැමැති වෙමි" කීය. ඇගේ කීම යුතු බැව් ඩෙන්චිහාමීට වැටහී ගියේය. ඇගේ බාල අවස්ථාවද එයින් ඇයට සිහිපත් වී ප්‍රීතියෙන් පිනා ගිය මුහුණින් යුතුව ඈ දියණියන්ගේ වචනවලට විරුද්ධව කිසිවක් නොකියා පසුව ඒ ගැන කල්පනා කරන බව කියමින් කතාව හමාර කළාය. මීනාද මෑණියන්ගෙන් ඉවත්ව කාමරයට ගොස් තනිව වාඩි වීගෙන පොට්ට උරයක් මහමින් කල්පනා කරන්නට පටන් ගත්තේ. කරෝලිස් යයි සඳහන් තැනැත්තා ඒ අසල කඩයක වෙළඳාම් කරන ආතරට තරුණයෙකි. ඔහු වයසින් 25 හැවිරිදි ප්‍රමාණ වූ ශරීර ශක්තියෙන් ඌනනු වූ ස්ත්‍රියෙක් සතුටු කරන්නට පුළුවන් වූ අයෙකි. ඔහු කෙරේ ආලේ වෙන්නට බැරි මන්දයි මීනා තමාගෙන්ම ඇසී. ස්ත්‍රීන් බලන්නේ පළමු කොට ලක්ෂණය. ඔහු ලක්ෂණින් අධ්‍යයන වුවත් තරමක් දුරට ලක්ෂණයයි කියන්නට පුළුවන් වූ අයෙකි. නමුත් ඔහුගේ ඇස්වල කාන්තිමත් ගතියක් නොමැත. මදක් මලානික ස්වභාවයක් තිබේ. කාන්තිමත් ඇස් මලානික ස්වභාවයට යෙදූ විට ඉතා ආස කරනවත් නමුත් නිතරම මලානික ඇස් කාන්තියක් නැතිව කිසිවෙකුගේ සිත් නොදිනති. එපමණකුත් නොව
ඔහුගේ පෙනුමෙහි ප්‍රිය කරවන ගතියක් නොමැත. තරුණ ව්‍යවස්ථාවේ සිත ඉතා ප්‍රීතිමත් හේයින් මුහුණෙහි පැතුරුණු ප්‍රියතාවය ඇති විය යුතුය. ඔහුගේ මුහුණ වයස්ගත වූ තාපසයෙකුගේ මෙන් ගැඹුරු ස්වභාවයක් උසුලයි. එය තරුණ වයස පසු වූ ගැහැණුන්ට සෑහි. නමුත් 20 වයසට ලං වූ බාල වූ සෙල්ලම් සහිත වූ මට ප්‍රිය නොවේ. ඔහු දැන් මගේ රූපය නිසා ලොල්ව සිටී. ඔහු අතට මා අසුව සුවල්ප දවසක් ගතවන විට ඒ ආසාව නැති වෙයි. ඉන්පසු ඉතිරි වන්නේ ඔහුගේ ගැඹුරු වූ කල්පනා සහිත ලෞකික ස්වභාවය. එවිට සැහැල්ලු වූ සැප ආසා වූ මට ඔහුගේ සමාගම දුක් සහිත වේ. බැවින් මම ඔහුට අකමැති වීම වරදක් නොවේ යයි යනාදී වශයෙන් සිතා කාරණය සම්බන්ධ ස්ථීර ලෙස අකමැති වේ යයි ඒ බව නැවතත් මෑණියන්ට හඟවමින් යයිද සිතා ඇය සිතාගත්තේය. සවස් කාලයේ පැමිණිණි. බටහිර අහසෙහි සූර්යා මන්ද රශ්මියෙන් යුතුව බැබලී. මීනාද වෙස්මාරු කරගෙන වයස්ගත වූ මැහැල්ලියෙකුගේ ලීලාව දක්වා ගේ කටයුතු වල සැරසුණාය. ඉර බසින්නට මත්තෙන් එදින සූදුව පටන්ගෙන පෑවී 7-8 පැයක් යන විට වෙනදා මෙන්ම මිනිසුන්ගේ ශාලාව පිරී ගියේ. කෝපි ශාස්ත්‍රීයව පැවති කාලයෙහි බොහෝ යුරෝපාකරයෝ ඒ මගින් ගමනාගමනය කරන්නට වූහ. ඔවුන්ට සේවය කිරීම ආදීන්ද කෝපි සොරකම් කොට විකුණා ගැනීමෙන්ද රටවාසීන්ට මුදල් බොහෝසේ ඇති වී. එහෙයින් මේ සූදුකරුවෝ බොහෝ මිල මුදල් ගෙන සූදුව කළාය. මෙකී දිනෙහි රැස් වූ සූදුකරුවන්ගෙන් මුදල් රාශියක් අබ්දුල් අතට පත් විය. සූදුව රෑ මුළුල්ලෙහිම පැවතුණේය. එය අවසාන වූ පසු අබ්දුල් තමා දිනූ මුදල් ගණන් කර බලන විට පවුන් 35ක් පමණ තිබුණි. ඔහුගේ භාර්යාවද ඒ මුදල් සුරක්ෂිතව තබාගෙන සූදුව ටික දවසකට නවත්තන්නේයි කියා සිටියේ. අබ්දුල් තමාගේ හොඳ කාලයේ පැමිණ ඇති බැවින් එසේ කිරීම යුතු නොවේ යයිද වැඩිදුරටත් සූදුව ප්‍රයෝජන වේ යයිද හිතා පසුවදාත් සූදුව පටන් ගත්තේ. නමුත් ඔහුගේ අදහස ඉෂ්ට නොවී එදින පවුන් 12ක් පැරදුණි. වැඩිපුර මුදල් නොදෙන බැව් ලෙන්චි හාමි කියා සිටියා. දින සූදුව රෑ මධ්‍යම යාමේදී ඉවර කළේය. ඉස්සර දවසෙහි තිදිමැරූ බැවින් අබ්දුල්ට සහ ලෙන්චි හාමිට තදින් නිින්ද ගියේය. මීනාද කාමරයට ගොස් බොරු කොණ්ඩය අහක තබා මුහුණ සෝදාගෙන වෙනින් වස්ත්‍ර හැඳ නිින්දට වන්නේ ගියේය. අබ්දුල්ගේ මේ දිනීම ගැන ආරංචි දැනගත් සොරු තුන්දෙනෙක් එදින එහි පැමිණ ඉන් එකෙකු වහලයට නැග මීනා නිදා සිටි කාමරයේ සෙවිලි ඉවත් කර බලා සිටියා. මීනාගේ විස්මාරුවත් රූප ලක්ෂණයක් දකින්නට ලැබූ ඔහු විස්මයට පත් විය. එතෙක් රූ ඇති කාන්තාවක් ඒ අසල සිටින බැව් කිසිවෙක් අට කිවහොත් එය විශ්වාස කරනු නොලැබේයයි. එහි ඔහු දුටු ඒ අනෙක් දෙදෙනා හට නොහඟවා බොහෝ වේලාවක් ඇගේ රූපාදි ලංකාරය දෙස බලා ඉත කැළඹුණ වූ ඇත්තෝ ගෙන එහි කඹයක ආධාරයෙන් ශබ්දයක් නොනගා ඇගේ කාමරය මැදට බැසගත්තේය. ඉන්පසු සමීපව ඇගේ රූපය බලනු කැමැත්තෙන් යහන ළඟට පැමිණීම. දල්වන ලද පහන් ඇති කාමරයෙහි ඇගේ සිනිඳු වස්ත්‍රයෙන් මදක් වැසුණා වූ ශරීරය ඔහුගේ සිත උමතු පුරවි. එහි විකල වූ ඔහුට තමා ඒ ස්ථානයට පැමිණ තොර අදහස් මතක නැතිව ගොස් ඇගේ ශරීරය අතින් ස්පර්ශ කළේ. නිදිබරව සිටියා වූ ඈට එය නොදැනුනි. එහි වඩා ධර්මවත් ඔහු ඇගේ අත රැගෙන සයන්නේ වාඩි වූයේ. එයින් අවදි වූ ඇය සමීපතෙහි සිටි ඔහු දැකීමෙන් එය සත්‍යයක්ද හෝ නැතහොත් අවතාරයක් දැයි සිතා ඇස හැර බලා බයින් තැතිගෙන ශබ්ද නගා කෑගසුවා. ඒ ඇසූ මව්පියන් දෙදෙනා විවිධ ඇගේ කාමරයේ දිස්ත්‍රවි දොර හරින්නට කියන විට ඈ එසේ කිරීමට දිව ගියේය. තොරුද ඈ නවත්තන්නට උත්සාහ නොකොට තමාගේ ආරක්ෂාව පළමුවෙන් කරගත යුතු සිතා වඳුරුප්පමෙන් උඩට නැගගෙන ගොස් වහා පියසින් බැස
අනෙක් දෙදෙනාද සමග දුවන්නට විය. ඔවුන් ලුහුබදවා යාමට අබ්දුල් නොකමැති වූයේ එදින රෑ නිදි වර්ජිතව සිදු වූ දේ ගැන කතා කරමින් සිටියේ.